ආයි ළමයි කොහොමද? ඔන්න ඔයාලා අහපු ප්‍රශ්න වගේකට මම කෙටියෙන් උත්තර දීගෙන යනවා ප්‍රශ්න 5-6කට. හරිද? ඉතින් මුලින්ම අහලා තිබුණා මේ රට මොකද්ද කියලා. මේ රට තමයි මෝල්ටාව. මේක ඇවිල්ලා යුරෝපයේ කලාපයේ තියෙන රටක්. ඊට පස්සේ අහලා තියෙනවා මේක යුරෝප් කන්ට්‍රි එකක්ද කියලා. ඔව් මේක යුරෝපා රටක්. ඊට පස්සේ අහලා තියෙනවා මේක ෂෙනගන් කන්ට්‍රි එකක්ද කියලා. ඔව් ෂෙනගන් කලාපයට අයිති රටක්. මේ රටේ වීසා එක කාඩ් එක හම්බුණා කියන්නේ රටවල් 29ටම ඔයාලට යන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. ඊට පස්සේ අහලා තිබුණා මේ රටේ කතා කරන භාෂාව මොකද්ද කියලා. මේ රට ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ මේ රටේ. ඉතින් මේ රටේ මේ මිනිස්සුන්ගේ භාෂාව මෝල්ටිස්. නමුත් භාවිතා වෙන්නේ ඉංග්‍රීසි. ඉංග්ලිෂ් තමයි භාවිතා වෙන්නේ. ඉතින් ඊට අමතරව අහලා තිබුණා මේ රටේ රැකිය අවස්ථා තියෙනවද කියලා. ඔව් මේ රටේ රැකිය අවස්ථා තියෙනවා. හොටෙල් ශ්‍රේෂ්ඨ රැකිය අවස්ථා ගොඩක් තියෙනවා. මොකද සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රධාන ආදායම කරගත්ත රටක් මේක. ඊට අමතරව හෙල්ත් පැත්ත. ඔන්න කෙයාගිව අහපු කට්ටියට කෙයාගිව රැකියා තියෙනවා. මම වැඩ කරන යන රෝහලෙත් මං කිව්වේ ඉන්දියන් කට්ටිය තමයි ගොඩක් ඉන්නේ කියලා කේරළ පාන්ති. ඉතින් ඊට අමතරව තව අහලා තියෙනවා මේ රටට කොහොමද එන විදිය කියන්න ලේසියෙන්ම කියලා. කීයක් යනවද? එතකොට ගොඩක් විස්තර අහලා තියෙනවා. මට මේ මතක් වෙන හැටියට මම මේ ඔයාලට උත්තර දෙන්නේ. ඉතින් මම සම්පූර්ණ වීඩියෝ එකක් AI වෙනුවෙන්ම කරලා තියෙනවා. කරලා YouTube එකට මම දාලා තියෙනවා සංජු සීයා කියලා ටයිප් කරලා ගහන YouTube එකේ. ඒකේ දාලා තියෙනවා නැත්තම් one day trip Europe කියන මගේ බයෝ එකේ දාලා තියෙන link එකට ගියත් ඒකටත් දාලා තියෙනවා වීඩියෝ සම්පූර්ණම. ඔන්න අහපු අයට ඒකේ බැලුවට පස්සේ උත්තර තියෙයි. ඊට අමතරව ප්‍රශ්න තියෙනවා නම් දාන්න මේ වීඩියෝ එකටත්. මම ඒකටත් වීඩියෝ එකක් දාලා සම්පූර්ණම විස්තර දාන්නම් YouTube එකට. හරිද? YouTube අවකාශය හරහා තමයි දීර්ඝ වීඩියෝ මම ඔක්කොම දාන්නේ. අද ඉරිදා හින්දා පොඩ්ඩක් වාහන අඩුයි. මම ඒ හින්දා මේ ප්‍රධාන බස් නැතුම් බල පැත්තට තමයි මේ පයින් යන්නේ. ඉතින් නම් හොස්පිටල් එකට බස් එක ගන්නවා. හරිද? ඉතින් අනිත් එක තමයි මේකට තාම IELTS ඉල්ලන්නේ. තේරුණාද? අමරටම IELTS ඉල්ලන්නේ මේකට තාම ඉල්ලන්නේ. මේක ලෝක සිතියමින් සංගවිච්ච රටක්. මම කෙටි වීඩියෝ දානවා TikTok එකට. එතකොට දීර්ඝ වීඩියෝ දානවා YouTube එකට. ඒ කියන්නේ කාලපරස්සේ වැඩි වීඩියෝ. ඉතින් සම්පූර්ණ තොරතුරු දැනගන්න ඕන නම් යන්න YouTube එකට. කෙටියෙන් දානවා මම TikTok එකට. ගිහින් බලලා මොන හරි තියෙන ප්‍රශ්න කියන්න මම පොදුවේ වීඩියෝ එකෙන් මම දාන්නම්. හැමෝටම එක එක්කිනාට පිළිතුරු සපයන්න බැරි වීම ගැන කනගාටු වෙනවා. ඒ ගැන අමනාප වෙන්න එපා. මගේ කමෙන්ට් එකට උත්තරයක් දුන්නේ නැහනේ, ටයිප් කරේ නැහනේ කිව්වේ. මට වෙලාවක් නැහැ. වෙලාව තියෙන විදිහින් තමයි මම මේ හැමදේම කරන්නේ. ඕකේ? එහෙනම් ආයි වීඩියෝ එකකින් අපි හම්බෙමු.